ඕකේ 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 ඕකේ. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව කතා කරන ආධුනිකයෝ බහුතරයක්. මොකක් හරි දෙයකට උත්තරයක් දෙද්දී බොහෝ තැන්වල මේ ඕකේ ඕකේ කියන වචනේ නැත්තම් උත්තරයක් විදිහට මේක පාවිච්චි කරනවා. ඇත්තටම මේ ඕකේ කියන උත්තරය හැම තැනටම පාවිච්චි කරන්න පුළුවන් කෝකටත් තෛලය වගේ එකක්ද? අපි උදාහරණයක් බලමු. ඔයාට හෙට එක්සෑම් එකක් තියෙනවා. හැබැයි අද හවස යාළුවෙක් ඔයාලට කතා කරලා කියනවා මචං අපි ඔක්කොමද සෙට් වෙලා තියෙන්නේ. ඇයි පාටි එකට එන්නේ නැත්තේ? ඔයාද අනිවාර්යයෙන්ම පාටි එකට එන්න ඕනේ. හැබැයි ඔයාට හෙට එක්සෑම් එක හින්දා අද රෑ තියෙන පාටි එකට ඔයාට යන්න වෙන්නේ නැහැ. ඔය යාළුවට මොකද්ද කියන්නේ? මචං I can't come to the party tonight because I have an exam tomorrow. ඔයාගේ යාළුවා just simply ඔයාට කිව්වොත් එහෙම okay කියලා ෆෝන් එක කට් කරනවා. ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයාට නිකන් හිත චුට්ටක් රිදෙන්න පුළුවන් නේද ඔයාගේ? මම මෙච්චර හෙට එක්සෑම් එකක් තියෙනවා කියලාත් මගේ යාළුවා නිකම් මොකේ කියලා ෆෝන් එක කට් කරා. මූ තරහ වුණාද දන්නෙත් නෑ. අයියෝ මන් දැන් මොකද කරන්නේ වගේ එකක් හිතෙන්න පුළුවන් නේ. පාටි එකට යනවද නැද්ද? හෙට එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එකේ පාටි එකට යන්නත් බෑ. මෙතන නිකන් ඔයාලට තේරෙනවද ලොජිකලි කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ හෙට තියෙන එක්සෑම් එක හින්දායි අද පාටි එකට යන්නේ නැත්තේ. මෙන්න මේ වගේ ලොජිකල් කනෙක්ෂන් එකක් තියෙන තැනකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් හරි ලස්සන නැචරල් ඉංග්‍රීසි ෆ්‍රේස් එකක් තමයි that makes sense. that makes sense. that makes sense. අපි ආයෙ මේ උදාහරණය බලමු. ඔයා කියනවා යාළුවාට කතා කරලා කියනවා මචං පාටි එකට අනිවාර්යෙන් එන්න ඕනේ. අපි යාළුවෝ ටික ඔක්කොම සෙට් වෙනවා. ඔයා එන්න. හැබැයි ඔයා මොකක්ද කියන්නේ? මචං I can't come to the party tonight because I have an exam tomorrow. හෙට තියෙන විභාගේ හෙට තියෙන එක්සෑම් එකකින්ද අද මට එන්න වෙන්නේ නැහැ. යාළුවා වට කියනවා මුලින් ඕකේ කියලා කිව්වනේ. හැබැයි දැන් යාළුවා වට කියනවා that makes sense. good luck with your exam. කලින් උත්තරේට වඩා මේ උත්තරේ හරි ලස්සනයි, natural, advance සහ ඔයාගේ හිත රිදෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට logical connection එකක් තියෙන තැනකදී that makes sense කියන උත්තරය අපිට දෙන්න පුළුවන්. මෙන්න මේ that makes sense කියන ඉංග්‍රීසි ෆ්‍රේස් එක ඇතුලේ මට ඔයාව තේරුම් ගන්න පුළුවන්. ඔයා කියන්නේ මේකයිනේ. ඒක අවුලක් නැහැ. ඔයා මේ කියන දේ මට තේරෙනවා වගේ අදහසක් තියෙනවා. ඒ හින්දා කෙනෙක්ගේ හිතක් රිද්දන්න නැතුව දෙන්න පුළුවන් හරි ලස්සන ඇඩ්වාන්ස් නැචරල් ඉංග්‍රීසි ෆ්‍රේස් එකක් තමයි that makes sense කියන්නේ. එහෙනම් අද ඉඳන් හැම දෙයකම ඕකේ කියන්නේ නැතුව එතන ලොජිකල් කනෙක්ෂන් එකක් පේනවා නම් අනිත් කෙනාගේ හිත රිද්දන්න නැතුව that makes sense කියන උත්තරය අද ඉඳන් දුන්නොත් ඔයාගේ ඉංග්‍රීසි ඇඩ්වාන්ස් ඉංග්‍රීසි බවට පත් වෙයි. හරි ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න මේ ෆ්‍රේස් එක අද ඉඳන් යූස් කරන්න. try that. see you soon.